ක්‍රිස්තුමන් තුළ මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි අද චතාරික සමයේ තුන්වන සතියේ බ්‍රහස්පතින්දා දිනයයි. අද දේව වචනය තුළ අපට අසන්නට ලැබෙන්නේ ජේසුස් ස්වාමීන් වහන්සේ යක්ෂාවේශ වූ පුද්ගලයෙකු සුව කිරීම පිළිබඳ කතා පුවතයි. මේ හා සමාන වූ කතා පුවතක් සමදර්ශක කතුරුන් තිදෙනාම ඔවුන්ගේ ලේඛනවල සඳහන් කරනවා. ප්‍රියාදර සහෝදර සහෝදරිනි, අපි දකිනවා ඒ සමයේදී මේ යකුන් දිරිකිරීමේ කාර්යයේ බොහෝ දෙනෙක් නියැලෙනවා. ඒ අතර පරිසවරුන්ගේ අනුගාමිකයන්ද සිටිනවා. නමුත් අද දවසේ සුවිශේෂය තුළ අප දකින වැදගත්ම කාරණාව පරිසවරු ජේසුස් ස්වාමීන් වහන්සේට චෝදනා කරනවා බෙල්සෙබුල්ගේ බලයෙන් දුෂ්ටාත්මානුභාවයෙන් පෙළෙන පුද්ගලයාව සුව කරා කියලා. ප්‍රියතර සහෝදර සහෝදරිනි, දේවචනේ අපට අනාවරණය කරන්නේ නැත්නම් පැහැදිලි කරන්නේ මේ බෙල්සෙබුල් කියලා කියන්නේ මේ දුෂ්ට ආත්මයන්ගේ ප්‍රධානියා හැටියටයි. ඒ කියන්නේ සරලව ගත්තොත් සාතන්. එමනම් මේ පරිසවරු නොකිය කියන්නේ ස්වාමින් වහන්සේට ඔබ සාතන්ගේ බලයෙන් යකුන් දුරු කරනවා කියලයි. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, ක්‍රිස්තුන් වහන්සේ මේ චෝදනාවට පිළිතුර දෙනවා ඔවුන්ගෙන් ප්‍රශ්නයක් අසමින්. ඒ ප්‍රශ්නය තමයි මා බෙල්සෙබුල්ගේ බලයෙන් යකුන් දුරු කරනවා නම් ඔබගේ අනුගාමිකයන් නැත්නම් මේ කාර්යයේ යෙදෙන අනිකුත් අය එසේ කරන්නේ කාගේ බලයෙන්ද කියලා. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, ක්‍රිස්තුන් වහන්සේ මෙම සංවාදය නැත්නම් විවාදය අවසන් කරනවා ඔවුන්ට එක්තරා ප්‍රකාශයක් කරමින්. ඒ තමයි දේව රාජ්‍ය උදා වී ඇත. දේව රාජ්‍ය උදා වී ඇත කියලා. ප්‍රියතර සහෝදර සහෝදරනි, ස්වාමීන් වහන්සේ මේ දේව රාජ්‍ය උදා වී ඇත කියලා කියනකොට උන්වහන්සේ පැහැදිලිව කියනවා වසර දසදහස් ගණනක් සාතන්ගේ බලයට අධිකාරීත්වයට යටත් වෙලා හිටපු ලෝකය ස්වාමීන් වහන්සේ තමන්ගේ පාලනයට තමන්ගේ බලයට යටත් කරගෙන අවසానයි කියලා. උන්වහන්සේ යටත් කරගත්ත ඒ පාලනය, ඒ බලය, ඒ ලෝකය දෙවියන් වහන්සේගේ රාජ්‍යයට බාර කරනවා. දෙවියන් වහන්සේගේ රාජ්‍යයට යටත් කරනවා. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, ක්‍රිස්තුන් වහන්සේගේ රාජ්‍ය උදා වෙන්නේ උන්වහන්සේගේ උපතත් එක්කමයි. ඒ වගේම උන්වහන්සේ පාලු කරේදී සාතන්ගේ යක්ෂයාගේ පරීක්ෂාවන් ජය ගැනීම තුළ අපි දකිනවා ඒ සාතන්ගේ බලය මැඩපවත්වනවා. ඒ වගේම උන්වහන්සේගේ මරණය සහ උත්ථානය තුළ ඒ සාතන් මුළුමනින් පරාජය කරලා ඒ දේව රාජ්‍යයේ ජයග්‍රහණය සනාත කරනවා. ඒ වගේම ඒ දේව රාජ්‍ය සුදාහත්මන්ගේ පැමිණීම පෙන්තකොස්ත දිනය හා ස්වාමීන් වහන්සේගේ නැවත පැමිණීමත් එක්ක නැත්නම් දෙවනවර පැමිණීමත් එක්ක මේ ලෝකයේ තුල ස්ථිර වෙනවා, සදාකාලික රාජ්‍ය බවට පත් වෙනවා කියලා දේව වචනය අපිට අද දවසේ අනාවරණය කරනවා. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, යසායා දිවස් ප්‍රසාදීවරයා 49 වන පරිච්ඡේදයේ 24 26 වගන්ති වල කියනවා සාතන් කොයිතරම් බලවත් වුණත් බලවන්තයෙක් වුණත් දෙවියන් වහන්සේ ඒ සියල්ල යටත් කරගන්නවා කියලා. අපි දකිනවා යසායා දිවසරයාගේ පොතේ 49 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි වගන්තිය මෙහෙම කියනවා.
සැබවින්ම බලවන්තයාගේ අතින් වහල්ලු මුදාගන්න ලබන්නේය. ක්‍රූරතර රජුන්ගේ අතින් සිරකරුවන් මුදාගන්න ලබන්නේය. 26 වෙනි වගන්තිය කියනවා මා සමිදානන් බවත් නුඹලා නිදහස් කරන තැනන් වහන්සේ බවත් ඊශ්‍රායල් වරුන්ගේ දෙවිඳානන් බලවත් බවත් මුළු මිනිස් වර්ගයා දැනගනු ඇත. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, මේ බව සනාථ කරමින් අවසාන වශයෙන් ජේසුස් ස්වාමීන් වහන්සේ අද සුවිශේෂය තුළ අපට කියනවා මේ ලෝකේ මහා දරුණුම සංග්‍රාමයේ පැවැත්වෙන්නේ සාතන් සහ දෙවියන් අතරයි. ඒ සාතන් සහ දෙවියන් අතර පැවැත්වෙන ඒ සංග්‍රාමය මේ වෙනකොටත් දෙවියන් වහන්සේ ජයග්‍රහණය කරලා ඉවරයි, සාතන් පරාජය කරලා. එහෙමනම් ස්වාමින් වහන්සේ අපෙන් අහනවා ඒ ජයග්‍රාහී තැනන් වහන්සේගේ පක්ෂේ නොවන අය සාතන්ගේ පක්ෂේ නම් ඔබ තවමත් ඒ පරාජිතයාගේ පක්ෂේ සිටිය යුතුද, සිටින්නද කැමැත්තේද කියලා අහනවා. ස්වාමින් වහන්සේට පක්ෂ නොවන කෙනා සාතන්ටයි පක්ෂ. එමනම් ඔබ ඒ පරාජිතයාගේ පක්ෂයට අයිති වෙන්නට කැමැත්තේද කියලා ස්වාමින් වහන්සේ අද දවසේ අපෙන් ප්‍රශ්නයක් අහනවා. එහෙනම් ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අද දවසේ අපි ස්වාමින් වහන්සේට ආඥා කරමු. අපිට අවශ්‍ය කරන්නේ පරාජිතයාගේ පක්ෂය නෙමෙයි, ඒ ජයග්‍රාහකයාගේ පක්ෂය. එමනම් ඒ ජයග්‍රහණය කරව ඒ ජේසුස් ස්වාමී දරුවන් වහන්සේ තුල ක්‍රියාකාරී කිතුණුවෙකු වෙමින් ඒ ජයග්‍රහණයේ පංගුකාරයන් වනට වරම් මිලලා අපි ආඥා කරමු. ආමේන්.